අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. දැන් අපි බලමු අද වීඩියෝ එකෙන් මම මොනවද කතා කරන්න යන්නේ කියලා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා අලුත්ම මියුසික් වීඩියෝ එක තම්බ්නේල් එකක් කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලටත් පුළුවන් මේ වගේ තම්බ්නේල් එකක් ඩිසයින් කරන විදිය පියවරෙන් පියවර ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. තම්බ්නේල් එකක් ඩිසයින් කරනකොට අපි දිග පළල විදියට ගන්න ප්‍රමාණ කීපයක් තියෙනවා. ඒ ප්‍රමාණයන් ටික මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ තම්බ්නේල් එකක් ඩිසයින් කරනවා නම් මේ දිග පළල පාවිච්චි කරන්න මතක තියාගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ තම්බ්නේල් එකට අවශ්‍ය කරන පින්තූර ටික ඇඩ් කරගන්න එක. ඔයාලා ඇඩ් කරගන්න ටෙක්ස්ට් එකට මේ වගේ ඩිසයින් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒක ඔයාලට කරන්න තියෙන්නේ අදාළ ටෙක්ස්ට් එක වැහෙන විදියට ෆොටෝ එකක් ඇඩ් කරලා ඒ ෆොටෝ එකේ ලේයර් එක රයිට් ක්ලික් කරලා ක්‍රියේට් ක්ලිපින් මාස්ක් කියන එක ඇඩ් කරන්න. ඊට පස්සේ ගැලපෙන විදියට ස්ට්‍රෝක් සහ ඩ්‍රොප් ෂැඩෝ ඇඩ් කරගන්නවා. මියුසික් වීඩියෝ එකට තම්බ්නේල් එකක් මේ විදියට සරලව ඩිසයින් කරගන්න පුළුවන්. අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මං හිතනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න.